ස්ටිච් මහන විදිහ ඉගෙන ගන්න කැමතිද? ඉතින් ස්ටිච් මහන්න ඉගෙන ගන්න කැමති නම් ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම තමයි ඔයාලට සයිසස් 3කින් පතරම් කට්ටල මිලදී ගන්න හැකියාව තියෙනවා මේ විදිහට. ලකුණු කරපු පතරම් කට්ටල තමයි ඔයාලට ලැබෙන්නේ PDF විදිහට. මේ පතරම් කට්ටල වල සියලුම කොටස් නම් කරලා තියෙනවා. පතරම් මොනවද? මේ කොටස් කොහොමද එකිනෙක එකතු කරන්නේ? හැම විස්තරයක්ම මේ පතරමේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට සයිසස් 3කින් පතරම් මිලදී ගන්න හැකියාව තියෙනවා. රුපියල් 1000 වෙන ස්ටිච් කී සයිසස් 3කින් පතරම් large size එකත් එක්ක. එතකොට සයිසස් 5කින් මිලදී ගන්න හැකියාව තියෙනවා. සයිසස් 5ෙන්ම මිලදී ගන්නවා නම් රුපියල් 1500ක් විතරයි වෙන්නේ. ඒකෙදි යෝධ size එකත් ස්ටිච් කී ඔයාලට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් පරක්කු කරන්න එපා. මහන විදිය වීඩියෝ එක බලන්න. මහන විදිය වීඩියෝ එක බලලා පතරම් ටික අරගෙන ලකුණු කරලා තියෙන පතරම් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක තියලා කපාගෙන රෙදි කොටස් වල මහ ගන්න විතරයි තියෙන්නේ. එහෙනම් අපි බලමු ස්ටිච් කොහොමද මහන්නේ කියලා. මේ දේවල් තමයි අපිට ස්ටිච් මහන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය. මේ ස්ටිච් නිර්මාණය කරන්නේ කොහොමද කියලා තමයි අද පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ. මේ තියෙන්නේ ස්ටිච්ගේ මුහුණ කොටස. මේ ස්ටිච්ගේ මුහුණ කොටස එම්බ්‍රොයිඩර් කරලා තමයි තියෙන්නේ. මේ ස්ටිච්ගේ මුහුණ කොටස අපිට එම්බ්‍රොයිඩර් කරගන්නත් පුළුවන්. එම්බ්‍රොයිඩර් කරගන්න හැකියාවක් නැත්නම් අපිට පුළුවන් නෝමල් මැෂින් එකේ ඔයා ගෙදර මහන නෝමල් මැෂින් එකේ එම්බ්‍රොයිඩර් කරා වගේම පෙනුම තියෙන විදිහට මේ ඇස් නිර්මාණය කරගන්න. ඒ විදිහට ඇස් නිර්මාණය කරන විදිහ ගැන මම කලින් ඔයාලට වීඩියෝ එකක් දීලා තියෙනවා. ඒක බලාගෙන ඇස් නිර්මාණය කරගන්න. දැන් අපි මුලින්ම මේ මුහුණ කොටසේ ඩාට් නිර්මාණය කරගන්න ඕනේ. මේ හරහා තමයි අපි ඩාට් එක නිර්මාණය කරගන්නේ. මේ හරහා අපි දෙකට නමා ගන්නවා. මේ කට් එක හරහා හරි මැදින් මේ විදිහට දෙකට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකම් මහගෙන යන්න ඕනේ. මේ තියෙන්නේ අපේ ආකාරයෙන් ඩාට් එක නිර්මාණය කරගෙන තියෙන විදිහ. මුහුණ කොටස මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකන් අපි ඩාට් එක නිර්මාණය කරගෙන තියෙනවා. මේ තියෙන්නේ ස්ටිච්ගේ නහය කොටස. මේ නහය කොටසේ තියෙන මේ කට් මාක් දෙක හරහා අපි දැන් ඩාට් නිර්මාණය කරගන්න ඕනේ. ඩාට් නිර්මාණය කරගන්නේ කට් එක හරහා මේ විදිහට කට් මාක් එක හරහා මේ විදිහට දෙකට නමා ගන්නවා. නමාගෙන මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකම් මහගෙන යනවා. අනිත් එකත් ඒ විදිහමයි මේ විදිහට කට් මාක් එක හරහා නමාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන යන්න ඕනි. මේ විදිහට අපි ඩාට් දෙකම නහය කොටසේ නිර්මාණය කරගෙන තියෙනවා. මේ තියෙන අපි ආකාරයෙන් නිර්මාණය කරගත්ත ස්ටිච්ගේ මුහුණ කොටස, මේ තියෙන නහය කොටස, මේ තියෙන නහය පිටුපස කොටස. මේ එක් එක් කොටස් මොනවාද කියලා පතරමෙත් ඊටම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. දැන් අපි මේ එකිනෙක කොටස් එකතු කරගන්න ඕනේ. මුහුණ කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් කොටසට නහය කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් කොටස මතට තියාගෙන අපි මහගෙන යන්න ඕනේ. ඒ ආකාරයෙන් මතට තියාගෙන මහගෙන යනකොට නහය මේ තියෙන ඩාට් එක මුහුණ කොටසේ මෙතන තියෙන කට් මාක් එකක්. ඒ කට් මාක් එකටත් මේ තියෙන ඩාට් එක මුහුණ කොටසේ මේ කට් මාක් එකටත් නහය හරි මැද. මුහුණ කොටසේ මෙතන තියෙනවා කට් මාක් එකක්. ඒ කට් මාක් දෙකත් එකතු වෙන විදිහට මතට තියාගන්න ඕනේ. තියාගෙන නහය පිටුපස කොටසත් ඒ මතින් තියාගන්න ඕනේ. මේ විදිහට අපි නහය තියාගන්නවා. නහය කොටස හරි මැදට හරි මැද. මේ විදිහට කට් මාක් එකකට කට් මාක් එකක් මතට හිටින විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ ආකාරයෙන් අපි නහය මතට තියාගෙන ඒ මතින් අපි තියාගන්න ඕනේ නහය පිටුපස කොටස. ඊට පස්සේ අපි නහය පිටුපසත් මේ විදිහට වටේට මහගෙන යන්න පුළුවන්. නහය පිටුපසත් මේ විදිහට තියාගෙන. මේක අපිට එකවර මහ ගන්නත් පුළුවන්. නහය මහලා ඊට පස්සේ නහය පිටුපස කොටස වෙනම එකතු කරන්නත් පුළුවන්. මේ විදිහට අපි නහය කොටස සහ නහය පිටුපස කොටස මේ ආකාරයෙන් මුහුණට එකතු කරගන්න ඕනේ. ඒ ආකාරයෙන් අපි මුහුණට නහය කොටස සහ නහය යට කොටස මේ විදිහට එකතු කරගෙන තියෙනවා. ඊළඟට මුහුණ කොටසේ නහයට යට කොටස අපි මේ විදිහට එක මතයක තියාගෙන
මහගෙන යන්න ඕනි නහයත් අහුවෙන විදිහට. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් අපි මහගෙන යනවා. නහයෙන් තමයි අවසන් කරන්න ඕනේ මේ විදිහට. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ විදිහට මෙතෙන්ට එනකම් මහ ගන්න ඕනි. මේ විදිහට අපි මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ නහය දක්වා මහගෙන ගිහින් තියෙනවා. මේ තියෙන අපේ ආකාරයෙන් නිර්මාණය කරගත්ත මුහුණ කොටස. එතකොට මේ තියෙන්නේ ස්ටිච්ගේ මුහුණ යට කොටස. මේ කොටස් දෙකක් දැන් අපි එකිනෙක එකතු කරගන්න ඕනේ. ස්ටිච්ගේ මුහුණ යට කොටස මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතනට එනකම් කොටස. මුහුණ කොටස මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතනට එනකම් කොටසට මතට තියාගෙන මහගෙන යන්න ඕනේ. මුහුණ යට මේ කට් මාක් එක මුහුණ උඩ හරි මැදට මතට හිටින විදිහට තියාගන්න ඕනේ. මතට තියාගන්නේ මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ විදිහට හොඳ පිටට මතට හිටින විදිහට හරි මැදට මැද ඉලා ගන්නවා. ඊළඟට මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මේ කොටස් දෙක එකතු වෙනවා. අනෙක් පැත්තත් ඒ විදිහමයි එකතු වෙන්න ඕනේ. ඊළඟට මේ කොටස මෙන්න මේ විදිහට හරවලා මේ මතට එකතු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. අනෙක් පැත්තත් ඒ විදිහමයි. පුළුවන් තරම් මැදින් පටන් අරන් දෙපස්සට මහගෙන යන්න. එතකොට වරදින් නැතුව නිවැරදිව අපිට මහ ගන්න පුළුවන්. මේ ආකාරයෙන් අපි ස්ටිච්ගේ මුහුණ උඩට යට කොටස මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකම් මහගෙන ගිහින් තියෙනවා. ඒ ආකාරයෙන් අපි ස්ටිච්ගේ මුහුණ ඉදිරිපස්ස නිර්මාණය කරගෙන අවසන්. මේ තියෙන්නේ ස්ටිච්ගේ හිස පිටුපස්ස කොටස. මේකේ තියෙන මේ කට් මාක් දෙක හරහා මුලින්ම අපි ඩාට් නිර්මාණය කරන්න ඕනේ. ඩාට් නිර්මාණය කරනකොට මේ විදිහට කට් මාක් එක හරහා අපි මේක නමා ගන්නවා. නමාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන යනවා. මේකත් ඒ විදිහමයි. මේ විදිහට නමා ගන්නවා. නමාගෙන මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකම් මහගෙන යන්න ඕනේ. ඒ ආකාරයෙන් අපි හිස කොටස ඩාට් දෙකම නිර්මාණය කරගෙන තියෙනවා. ඊළඟට අපි හිස කොටස දෙකට නමාගෙන මේ කොටස් එකතු කරගන්න ඕනේ. හරි මැදින් හිස කොටස අපි දෙකට නමා ගන්නවා මේ විදිහට. දෙකට නවාගෙන මෙතනින් පටන් අරන් මේ කට් මාක් එක දක්වා මහ ගන්නවා. ඊළඟට නැවත මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන යනවා. ඒ ආකාරයෙන් අපි හිස පිටුපස කොටස මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකම් මහගෙන ගිහින් තියෙනවා. නැවත මේ ටික මහලා නැහැ. මේ කොටස මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ කට් මාක් එක දක්වා මහගෙන ගිහින් තියෙනවා. ඒ ආකාරයෙන් අපි හිස පිටුපස කොටසත් නිර්මාණය කරගෙන අවසන්. මේ තියෙන්නේ ස්ටිච්ගේ කන ඉදිරිපස සහ කන පිටුපස කොටස් දෙක. මේ කොටස් දෙකක් දැන් අපි එකිනෙක එකතු කරන්න ඕනේ. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මම පෙන්නන ලයින් එක දිගේ මහගෙන යන්න මේ විදිහට මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටසට මේ කොටසේ මෙතනින් පටන් අරන් මේ කට් එක හරහා මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකම් මහගෙන යන්න ඕනේ. මේ කොටස් දෙක මුලින්ම අපි හොඳ පිටට මතට හිටින විදිහට එලා ගන්න ඕනේ. මේ ආකාරයෙන් මතට තියාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මේ කට් එක හරහා පහතට නැවත ඉහළට මේ හරහා මේ විදිහට වටේට මෙතෙන්ට යනකම් කොටසට මහගෙන යන්න ඕනේ. ඒ විදිහට අපි මහගෙන ගිහින් තියෙනවා. මෙතනින් පටන් අරන් මේ හරහා මේ ලයින් එක දිගේ මේ විදිහට මෙතෙන්ට එනකම් මහගෙන ගිහින් තියෙනවා. ඉතින් ස්ටිච්ගේ කන වෙනස් විදිහේ කනක් නේ. ස්ටිච්ගේ කන ඒ විදිහටම ගන්න ඕනේ නම් මෙන්න මේ විදිහට තමයි මහ ගන්න ඕනේ. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මේ කට් එක හරහාත් මේ විදිහට මහ ගන්න ඕනේ. මේ හරහා මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන යන්න ඕනේ. ස්ටිච් ප්‍රමාණයෙන් ලොකු වෙනකොට කනේ හැඩය නියමිතව පවත්ව ගන්න නම් අපිට මැදට ස්පොන්ජ් ෂීට් එකක් තියලා මහන්න වෙනවා. පොඩි සයිස් වලට නම් අත්‍යවශ්‍ය නැහැ ස්පොන්ජ් ෂීට් එකක් තියලා මහුවොත් තවත් ලස්සනට කන අපිට හදා ගන්න පුළුවන්. දැන් අපි ළඟට මේ කන හොඳ පිට හරව ගන්න ඕනේ. මේ විදිහ තමයි පෙනුම තියෙන්නේ. කන හොඳ පිට හැරෙවුවහම දැන් අපි ඊළඟට ස්ටිච්ගේ කනේ හැඩය හදා ගන්න ඕනේ. අපි මේ කන නමා ගන්න ඕනේ. ඔයාලට පේනවා මෙන්න මෙතන. මෙන්න මෙතන මැදි වෙන විදිහට අපි යට ඉඳන් මේ පහළ ඉඳන් ඉහළට මෙන්න මේ විදිහට නමා ගන්නවා. මේ ලයින් එක දිගේ මතට හිටින විදිහට මේ කොටස නමා ගන්න ඕනේ.
ඊට පස්සේ උඩ කොටස මේක මැදි වෙන විදිහට මෙන්න මේ විදිහට නමා ගන්නවා. මෙන්න මේ ලයින් එක දිගේ මේ කොටස මතට හිටින විදිහට නමා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ලයින් එක දිගේ මහ ගන්න. මුලින්ම මහ ගත්තොත් මහුම් පාරක් දාගත්තොත් අපිට කන මුහුණට අල්ලන්න වඩාත් ලේසි. ඔන්න ඔය කියපු විදිහට අපි නිර්මාණය කරොත් අපිට ස්ටිච් එකේ කන ඒ ආකාරයෙන්ම නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට අපි කන මුහුණ කොටසට අල්ලන්න පහසු වෙන්න මේ ලයින් එක දිගේ කනේ හැඩයට නමාගෙන මහගෙන ගිහින් තියෙනවා. දැන් අපි මේ වගේම තව කන් දෙකක් නිර්මාණය කරගන්න ඕනේ. මේ ආකාරයෙන් අපි ස්ටිච් එකේ කන් දෙක නිර්මාණය කරගෙන තියෙනවා. මේ තියෙන අපි නිර්මාණය කරගෙන තියෙන ස්ටිච් එකේ හිස කොටස මේ තියෙන්නේ අපි නිර්මාණය කරගත්ත කන් දෙක. දැන් අපි මේ කන් දෙක හිස කොටසට එකතු කරගන්න ඕනේ. කන කොටස හිස කොටස මතින් තියාගන්න ඕනේ. මතට තියාගන්නකොට මේ ආකාරයෙන් තමයි මතට තියාගන්න ඕනේ. මෙන්න මේ කන කොටස මේ පැත්තෙන් මෙන්න මේ විදිහට මේ පැත්තට හිටින විදිහට තමයි දිගෑරියාම එන්නේ කන. ඒ නිසා මෙන්න මේ විදිහට තමයි මතට තියාගන්න ඕනේ. තියාගෙන තමයි මහ ගන්න ඕනේ. මේ කට් මාක් එකෙන් පටන් අරන් මේ කට් මාක් එක දක්වා හිස කොටසට කන කොටස මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකන් කොටස මතට තියාගෙන මේ ලයින් එක දිගේ මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකන් මහගෙන යනවා. අනෙක් කනත් ඒ විදිහමයි කට් මාක් දෙක අතරට මේ විදිහට තියාගන්නවා. මේ ආකාරයෙන් තියාගෙන මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකම් මහගෙන යනවා. කන මහුවට පස්සේ මෙන්න මේ විදිහට දිගෑරියාම තියෙන්න ඕනේ. ඒ ආකාරයෙන් අපි හිස කොටසට කන කොටස් දෙක එකතු කරගෙන තියෙනවා. මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකම් මේ කොටසත් මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මේ කොටසත් මහගෙන තියෙනවා. මේ තියන්නේ අපි ආකාරයෙන් මහගත්ත ස්ටිච් එකේ හිස පිටුපස කොටස. මේ තියන්නේ මුහුණ කොටස. මේ තියෙන්නේ ස්ටිච් එකේ කොණ්ඩය කොටස. මේ කොටස් තුනක් දැන් අපි එකිනෙක එකතු කරගන්න ඕනේ. මුලින්ම ස්ටිච් එකේ කොණ්ඩය කොටස හිස පිටුපස්සට එකතු කරගමු. මේ විදිහට හරි මැදට වෙන්න කොණ්ඩය කොටස තියාගන්න ඕනේ. ස්ටිච් එකේ කොණ්ඩය මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකන් කොටස හිස පිටුපස්ස මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකන් කොටසට මතට තියාගෙන අපි මහගෙන යන්න ඕනේ. ඒත් එකම මුහුණ කොටසත් මතින් තියාගෙන මහගෙන යන්න ඕනේ. මුහුණ කොටස මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් කොටස හිස පිටුපස්ස කොටසේ කන් දෙක අපි ඇතුළට නමාගෙන මහ ගන්න ඕනේ. මේ විදිහට කන ඇතුල් පැත්තට වෙන්න නමා ගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ තමයි මේ කොටස මතට තියාගන්නේ. තියාගෙන වටේ මහ ගන්න ඕනේ. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් කොටසට මතට තියාගෙන අපි මහගෙන යන්න ඕනේ. මේ විදිහට මුලින්ම කොණ්ඩයක් තියාගන්න ඕනේ අපි. මේ පැත්තට තමයි තියාගන්නේ. හරි මැදින් මේ පැත්තට හිටින විදිහට තියාගන්නවා. ඊට පස්සේ එකත් මහ ගන්නත් පුළුවන් අපිට මේත් එක්කම මහගෙන යන්නත් පුළුවන් ඔක්කොම එකට තියාගෙන. ඊට පස්සේ හිස මතින් මුහුණ මෙහෙම තියාගන්නවා. මැදට මතට හිටින විදිහට තියාගන්න. මේ ඩාට් එකට හිස පිටුපස මහුම මතට හිටිනවා. ඊට පස්සේ මේ විදිහට මතට තියාගෙන මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකනොත් නැවත මැදින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකනොත් අපිට මහගෙන යන්න පුළුවන්. පුළුවන් තරම් මේ වටේ මහනකොට මැදින් පටන් අරන් දෙපස්සට මහගෙන යන්න පුරුදු වෙන්න. එතකොට වඩාත් නිවැරදිව අපිට මහ ගන්න පුළුවන්. මේ ආකාරයෙන් අපි හිස පිටුපස මතින් මුහුණ තියාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් මහගෙන ගිහින් තියෙනවා. ඒ ආකාරයෙන් අපි ස්ටිච් එකේ සම්පූර්ණ මුහුණ කොටස නිර්මාණය කරගෙන අවසන්. මේ තියෙන්නේ ස්ටිච් එකේ ඇඟ ඉදිරිපස්ස කොටස. මේ කොටසේ මේ තියෙන කට් මාක් එක හරහා අපි ඩාට් නිර්මාණය කරගන්න ඕනේ. මේ කට් මාක් එක හරහා අපි මේ විදිහට දෙකට නමා ගන්නවා. කට් මාක් එක හරහා නමාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකන් මහගෙන යන්න ඕනේ. මේ විදිහට අපි කට් මාක් එක හරහා ඩාට් නිර්මාණය කරගෙන තියෙනවා ඇඟ ඉදිරිපස්ස කොටසේ. මේ තියෙන්නේ අපේ ආකාරයෙන් නිර්මාණය කරගත්ත ඇඟ ඉදිරිපස්ස. මේ තියෙන්නේ පස්ස කොටස. මේ කොටස් දෙක දැන් අපි එකිනෙක එකතු කර ගන්න ඕනේ. මේ කොටස මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකන් කොටස මේ කොටසේ මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකන් කොටසට මතට තියාගෙන මහගෙන යන්න ඕනේ. හොඳ පිටට හොඳ පිට මෙන්න මේ විදිහට මේ පැත්තට
තමයි අපි මතට තියාගන්නේ මහ ගන්නකොට. මේ විදිහට මතට තියාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන යන්න ඕනේ. ඒ ආකාරයෙන් අපි මහගෙන ගිහින් තියෙනවා මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකම්. මේ තියෙන්නේ අපි ආකාරයෙන් නිර්මාණය කරගත්ත ඇඟ ඉදිරිපස කොටස. මේ තියෙන්නේ ස්ටිච්ගේ කකුල් කොටස් දෙක. මේ ස්ටිච්ගේ කකුල් කොටස් දෙක දැන් අපි ඇඟට එකතු කරගන්න ඕනේ. මේ කකුල කොටස අපි ඇඟ කොටස මතින් තියාගෙන මේ කකුල කොටස මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටස ඇඟ කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටසට මතට තියාගෙන අපි මහගෙන යන්න ඕනේ. මතට තියාගන්නකොට මේ තියෙන කට් මාක් එක මෙන්න මේ මැහුමට මතට හිටින විදිහට එකතු වෙන්න ඕනේ. අනෙක් පැත්තත් ඒ විදිහමයි. ඇඟ කොටස මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටසට කකුල කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටස මතට තියාගෙන අපි මහගෙන යන්න ඕනේ. මතට තියාගන්නකොට කට් මාක් එකට මැහුම් දාරය මේ විදිහට මතට එකතු වෙන්න ඕනේ. ඒ වගේම අපි මතට තියාගන්නකොට මේ හොඳ පිටට තමයි මතට තියාගන්නේ. අනෙක් කකුලත් ඒ ආකාරයෙන්මයි මතට තියාගන්න ඕනේ. ඒ ආකාරයෙන් මතට තියාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහනවා. මේ කොටසත් ඒ විදිහටම මහ ගන්නවා. මේ විදිහට අපි මහගෙන ගිහින් තියෙනවා. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මේ කකුල කොටසත් මේ කකුල මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකනොත් මහගෙන තියෙනවා ඇඟ කොටසට ස්ටිච්ගේ කකුල් දෙකම. අනෙක් පැත්තෙන් මේ විදිහ තමයි පෙනුම තියෙන්නේ. අපි කකුල කොටස දිගෑර ගත්තහම මේ තියෙන්නේ ස්ටිච්ගේ වලිගය කොටස. මේක දැන් අපි හරි මැදින් දෙකට නමා ගන්නවා. මේ විදිහට දෙකට නමාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ දක්වා මහගෙන යන්න ඕනේ. මේ විදිහට අපි මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකන් ස්ටිච්ගේ වලිගය මහගෙන ගිහින් තියෙනවා. ඊළඟට අපි මේක මේ විදිහට හොඳ පිට හරවගෙන තියෙනවා. මේ තියෙන්නේ ස්ටිච්ගේ ඇඟ පිටුපස කොටස් දෙක. එතකොට මේ තියෙන්නේ අපි නිර්මාණය කරගත්තු වලිගයේ කොටස. මේ කොටස් තුන අපි එකිනෙක එකතු කරගන්න ඕනේ. ස්ටිච්ගේ ඇඟ කොටස් දෙක එකතු කරනකොට වලිගය මැදි වෙන විදිහට තියාගෙන අපි මහගෙන යන්න ඕනේ. මේ කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටසට මේ කොටසේ මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකම් කොටස මතට තියාගෙන මහගෙන යනවා. වලිගය මැදි වෙන විදිහට තියාගෙන. වලිගය අපි තියාගන්නේ පහලින්මයි. ඇඟ අපි හොඳ පිට තමයි මතට තියාගන්නේ. ඇඟ පිටුපස කොටස් දෙක මේ විදිහට හොඳ පිට අපි මේ ආකාරයෙන් මතට තියාගන්නවා. මතට තියාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන යන්න ඕනේ. මේ ආකාරයෙන් අපි මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකම් ඇඟ පිටුපස කොටස් දෙක මහගෙන ගිහින් තියෙනවා. මේ තියෙන්නේ අපි ආකාරයෙන් නිර්මාණය කරගත් ඇඟ පිටුපස්ස කොටස. මේ තියෙන්නේ ඇඟ ඉදිරිපස්ස කොටස. මේ කොටස් දෙක දැන් අපි එකිනෙක එකතු කරගන්න ඕනේ. ඇඟ ඉදිරිපස්ස කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකම් කොටස. ඇඟ පිටුපස්ස කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකම් කොටසට මතට තියාගෙන අපි මහගෙන යනවා. ඒ වගේම නැවත අනෙක් පැත්ත ඇඟ ඉදිරිපස්ස කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකම් කොටස. අපි ඇඟ පිටුපස්ස කොටසේ මෙතනින් පටන් ගන්න මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන යනවා. නැවත ඇඟ ඉදිරිපස්ස කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මේ වටේට මෙතෙන්ට එනකම් කොටස ඇඟ පිටුපස්ස කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටසට මතට තියාගෙන මහගෙන යන්න ඕනේ. හොඳ පිට මතට හිටින විදිහට අපි මේ විදිහට ඇඟ පිටුපස්ස මතින් ඇඟ ඉදිරිපස්ස තියාගන්නවා. තියාගෙන ඇඟ පිටුපස්ස මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. මේ විදිහට මේ කොටස් දෙක මතට එකතු වෙනවා. ඒ වගේම මේ ටික මේ විදිහට මතට එකතු වෙනවා. කකුලේ හැඩය ඉස්සරහ සහ පිටුපස කොටස් වල සමානයි. මේ විදිහට කකුල එකතු වෙනවා. ඒ වගේම මේ ටික අපි මහන්නේ නැහැ. ඉර තියා ගන්නවා. මෙතනින් පටන් ගන්නේ නැවත
මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මහගෙන යනවා. ඒ මහගෙන යනකොට මේ මැහුන් දාරයට ඇඟ පිටුපස කොටසේ කට් මාක් එකක් තියෙනවා එකතු වෙන්න. ඊට පස්සේ ওই විදිහට මේ කොටස් ටික මහගෙන යනවා. ඊට පස්සේ මේ පස්ස කොටසේ හරි මැද ඇඟ පිටුපස මේ මැහුමට එකතු වෙනවා. ඊළඟට අනෙක් පැත්තත් ඔය විදිහටම එකතු කරගෙන යන්න ඕනේ. මේ විදිහට මෙතනත් කට් මාක් එකට මේ මැහුන් දාරය මතට හිටිනවා. ඊට පස්සේ නැවත මේ කකුලට කකුල මේ විදිහට මෙතෙන්ට එනකන් මහගෙන යනවා. ඊට පස්සේ මේ ටික මෙතනින් පටන් අරන් මේ විදිහට. ඊට පස්සේ මේ පැත්ත කකුලට කකුල තියාගෙන මේ ටික මෙහෙම මහ ගන්නවා. මේ ටික මෙහෙම එකතු වෙනවා. මේ කොටස මේ විදිහට එකතු වෙනවා. ওই විදිහට තමයි අපි ඇඟ ඉදිරිපස්සට ඇඟ පිටුපස්ස එකතු කරගන්න ඕනේ. ඔන්න ඔය ආකාරයෙන් අපි ඇඟ ඉදිරිපස්ස පිටුපස්ස මතින් තියාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් මහගෙන ගිහින් තියෙනවා. ඊළඟට මේ කොටස අපිට හරි මැදින් පස්ස මැදින් පටන් අරන් දෙපස්සට මහගෙන යන්නත් පුළුවන්. මම මහලා තියෙන ලයින් එක පෙන්නන්නම්. දෙපස්සට මහගෙන ගියොත් වරදින්න නැතුව මහ ගන්න පුළුවන්. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා අපි මෙතෙන්ට එනකන් මහගෙන ගිහින් තියෙනවා. නැවත පෙන්නන්නම්. අපි මේ කකුල ළඟින් පටන් අරන් මේ පස්ස වටේට නැවත මේ කකුල දක්වා මහගෙන තියෙනවා. ඊට පස්සේ නැවත මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් මහගෙන ගිහින් තියෙනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි ඇඟ ඉදිරිපස්ස ඇඟ පිටුපස්සට එකතු කරගෙන තියෙන්නේ. ඇඟ ඉදිරිපස්ස ඇඟ පිටුපස්සට එකතු කරනකොට මැදින් පටන් අරන් දෙපස්සට මහගෙන යන්න පුළුවන්. වරදින්න නැතුව අපිට එතකොට මහගෙන යන්න පුළුවන්. මේ තියෙන අපි ආකාරයෙන් නිර්මාණය කරගත්ත ඇඟ කොටස, මේ තියෙන්නේ පතුල කොටස් දෙක, මේ තියෙන්නේ ස්ටිච්ගේ ඇඟිලි කොටස් දෙක. දැන් අපි මේ පතුල සහ ඇඟිලි කකුලට එකතු කරගන්නයි යන්නේ. මුලින්ම අපි ඇඟිලි තියාගන්න ඕනේ කකුල කොටස මතින්. ඊට පස්සේ තමයි පතුල කොටස තියාගෙන මහගෙන යන්නේ. කකුල කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් කොටසට පතුල කොටසේ හරි මැදින් මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකන් කොටස මතට තියාගෙන අපි මහගෙන යන්න ඕනේ. ඒ වගේමයි අනෙක් කොටසත් කකුල කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් කොටස පතුල කොටස මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකන් කොටස මහගෙන යන්න ඕනේ මතට තියාගෙන. ඇඟිලි කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකන් කොටස කකුල කොටසේ ඔයාලට පේනවා කට් මාක්. මෙතනින් පටන් අරන් මෙතෙන්ට එනකන් කට් මාක් දෙක අතරට තමයි හිටින්න ඕනේ. මෙන්න මේ පැත්තට තමයි ඇඟිලි ටික තියාගන්නේ අපි කට් මාක් දෙක අතරට තියාගන්නවා. ඊළඟට ඒ මතින් පතුල කොටස තියාගන්නවා. පතුල කොටසේ මේ තියෙන කට් මාක් එක හරි මැදට හිටින විදියට තියාගන්නවා. ඒ වගේම දෙපැත්තේ කට් මාක් දෙකක් තියෙනවා ඇඟිලි අතරට. යට කට් මාක් එක කකුල කොටසේ මහුන් දාරයට මතට එකතු වෙන විදිහට මේ විදියට වටේට තියලා මහ ගන්නකොට එකතු වෙන්න ඕනේ. අනෙක් කකුල කොටසටත් ඇඟිලි සහ පතුල් කොටස් ඔය ආකාරයෙන්ම තමයි අපි එකතු කරගන්න ඕනේ. මේ විදිහට අපි පතුල කොටස් දෙක ස්ටිච්ගේ කකුල් දෙකට එකතු කරගෙන තියෙනවා. මේ විදිහට මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා වටේට මෙතෙන්ට එනකන් කොටසට මේ පතුල කොටසත් මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ වටේට මෙතෙන්ට එනකන් කොටසට මේ පතුල කොටසත් අපි මහගෙන ගිහින් තියෙනවා. හොඳ පිටින් බැලුවාම මේ ආකාරයෙන් තමයි පතුල කොටස ඇඟිලි කොටස් වල පෙනුම තියෙන්නේ.
මේ තියෙන ස්ටිච්ගේ අපි ආකාරයෙන් නිර්මාණය කරගත්ත ඇඟ කොටස. එතකොට මේ තියෙන්නේ අත කොටස් දෙක. මේ අත් දෙක අපි දැන් ඇඟට එකතු කරගන්න ඕනේ. අත කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට යනකම් කොටස ඇඟ කොටසේ මෙතනින් පටන් අරන් මේ කට් මාක් එකෙන් තමයි පටන් ගන්න ඕනේ මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටසට. මතට තියාගෙන අපි මහගෙන යනවා. ඒ වගේමයි අනෙක් පැත්තත් අත කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටස. ඇඟ කොටසේ මේ කට් මාක් එකෙන් පටන් ගන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි පටන් ගන්න. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන යන්න ඕනේ මතට තියාගෙන. මතට තියාගන්නකොට හොඳ පිටට මතට තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ පොඩි කොටස. අතේ පොඩි කොටස ඔයාලට පේනවනේ. ඒ පොඩි කොටස ඇඟ ඉදිරිපස පැත්තට එන විදිහට තමයි අපි තියාගන්න ඕනේ. ඒ වගේම ඇඟ කොටසේ මේ යන මැහුම් දාරය අත කොටසේ මේ තියෙන කට් මාක් එකට මතට හිටින විදිහට එකතු වෙන්න ඕනේ. මතට තියාගෙන මහගෙන යනකොට මේ විදිහට අපි මතට තියාගන්නේ. හොඳට බලා ගන්න මේ විදිහට තමයි කට් මාක් එක ළඟින් තමයි මතට තියාගන්න පටන් ගන්න. මේ විදිහට මේ කට් මාක් එක එනවා මේ මැහුමට. ඊට පස්සේ මෙන්න මේ කොටස් දෙක මතට එකතු වෙනවා. ඔන්න ඔය ආකාරයෙන් මතට තියාගෙන තමයි අපි අත කොටස ඇඟ කොටසට එකතු කරගන්න ඕනේ. මේ විදිහට මතට තියාගෙන මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන යන්න ඕනේ. ඒ ආකාරයෙන් අපි අත් දෙක ඇඟ කොටසට එකතු කරගෙන තියෙනවා. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකම් මේ අත කොටස මහගෙන තියෙනවා ඇඟ කොටසට. ඒ වගේමයි අනෙක් පැත්තත්. අනෙක් අත කොටසත් ඇඟ කොටසට මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකම් මහගෙන ගිහින් තියෙනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි අත කොටස අපි ඇඟ කොටසට එකතු කරගෙන තියෙන්නේ. ඇඟ කොටසට අත කොටස අල්ලගත්තාම මෙන්න මේ ආකාරයෙන් තමයි පෙනුම තියෙන්නේ. මේ තියෙන්නේ අපි අත කොටසත් අල්ලගත්ත ඇඟ කොටස. එතකොට මේ තියෙන්නේ ඇඟිලි. දැන් අපි මේ ඇඟිලි අත කොටසට එකතු කරගන්න ඕනේ. ඇඟිලි කොටසේ මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් කොටස. අත කොටසේ මේ කට් මාක් එකෙන් පටන් අරන් මේ හරහා මේ කට් මාක් එක දක්වා කොටසට මතට තියාගෙන අපි මහගෙන යන්න ඕනේ. මතට තියාගන්නකොට ඇඟිලි ටික මෙන්න මේ පැත්තට හිටින විදිහට තමයි මතට තියාගන්නකොට තියාගන්න ඕනේ. ඇඟිලි ටික මැද වෙන විදිහට තියාගෙන අපි මේ අත ඉදිරිපස කොටස පිටුපස අත කොටස මතින් එලා ගන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි අපි නමා ගන්නේ. හැම කට් මාක් එකකටම කට් මාක් එකක් මතට හිටින විදිහට එලා ගන්න ඕනේ. මේ විදිහට මේ කට් මාක් එකට මේ විදිහට මෙතනින් නමාගෙන මේ කට් මාක් එකට මේ කට් මාක් එක මේකට මේ කට් මාක් එක මේ කට් මාක් එකට මේ කට් මාක් එක මතට එකතු වෙනවා. ඒ වගේම මේ මැහුමක් යන්නේ මේ යන මැහුම මේ පිටුපස තියෙන මෙන්න මේ කට් මාක් එකට මතට එකතු වෙන්න ඕනේ. මේ විදිහට තියාගන්නවා. ඒ වගේම පිටුපස ඉතුරුණු මේ කොටස මතින් ඇඟ ඉදිරිපස මෙන්න මේ කොටස මතින් ඇඟ ඉදිරිපස මෙන්න මේ කොටස වෙනස් පාටකින් යන මේ කොටස මතට හිටින විදිහට එකතු වෙනවා. ඔන්න ඔය විදිහට මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකන් අපි මහගෙන යනවා ඇඟිලි මැදි වෙන විදිහට තියාගෙන. මේ අත මහගත් ආකාරයෙන්මයි අනෙක් අතත් මහන්නේ. මේ විදිහට ඇඟිලි ටික මැදි වෙන විදිහට මේ පැත්තට තියාගෙන අත ඒ මතින් තියාගන්නවා. කට් මාක් වලට කට් මාක් මතට හිටින්න මෙතනින් පටන් අරන් මේ හරහා මෙතෙන්ට එනකම් මහගෙන යනවා. මේ ආකාරයෙන් අපි මහගෙන ගිහින් තියෙනවා. මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකම් මහගෙන ගිහින් මේ අත කොටසත්. ඒ වගේමයි මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මෙතෙන්ට එනකම් මහගෙන ගිහින් මේ අත කොටසත් අපි නිර්මාණය කරගෙන තියෙනවා. ඒ ආකාරයෙන් අපි ස්ටිච් ගේ සම්පූර්ණ ඇඟ නිර්මාණය කරගෙන අවසන්.
මේ තියෙන්නේ අපි ආකාරයෙන් නිර්මාණය කරගත්ත ස්ටිච්ගේ මුහුණ කොටස. එතකොට මේ තියෙන්නේ අපි නිර්මාණය කරගත්ත ස්ටිච්ගේ ඇඟ කොටස. මේ කොටස් දෙක දැන් අපි එකිනෙක එකතු කරන්න ඕනේ. මේ කොටස මුහුණ කොටස මතින් තියාගෙන මුහුණ කොටසේ හරි මැද මේ කට් මාක් එකකින් පටන් අරන් මේ ලයින් එක දිගේ වටේට මේ විදිහට හිස පිටුපස මේ යන ලයින් එක දිගේ වටේට නැවත හරි මැදට එනකන් කොටසට ඇඟ කොටසේ මේ හරි මැද කට් මාක් එකකින් පටන් අරන් වටේට මේ හරහා නැවත මෙතෙන්ට එනකන් කොටස මතට තියාගෙන අපි මහගෙන යන්න ඕනේ. මුහුණ කොටසේ මෙන්න මේ වටේ කොටසට ඇඟ කොටසේ මෙන්න මේ කොටස මේ වටේ කොටස මතට තියාගෙන මහගෙන යන්නයි අපි දැන් හදන්නේ. මේ විදිහට මේ කට් මාක් එකට මුහුණ කොටසේ හරි මැද මෙන්න මේ කට් මාක් එක මතට හිටින විදිහට අපි තියාගන්නවා. තියාගෙන මෙන්න මේ ආකාරයෙන් වටේට මහගෙන යන්න ඕනේ. ඒ ආකාරයෙන් අපි මුහුණ කොටසට ඇඟ කොටස මෙතනින් පටන් අරන් මේ ලයින් එක දිගේ මේ හරහා මේ විදිහට මේ හරහා මේ ලයින් එක දිගේ මෙතෙන්ට එනකන් මතට තියාගෙන මහගෙන ගිහින් තියෙනවා. ඒ මහගෙන යනකොට මේ හරි මැදට හරි මැද එකතු වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට පේනවා මේ මැහුම් දාරය. ඒ මැහුමට මෙන්න මේ මැහුම එකතු වෙන්න ඕනේ. මේ මැහුමට මේ මැහුම එකතු වෙන්න ඕනේ. ඒ වගේම පිටුපස කොටස ගත්තාම හරි මැදට මැද එකතු වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ කට් මාක් වලට කට් මාක් එකක් මතට හිටින විදිහට එකතු කරගත්තාම ඔයාලට ලස්සනට වරදින්න නැතුව ස්ටිච්ගේ මුහුණ ඇඟට එකතු කරගන්න හැකියාව තියෙනවා. දැන් අපි පැඩින් පුරවන්න තියාගත්ත විවරය හරහා ස්ටිච් හොඳ පිට හරව ගන්න ඕනේ. ඔන්න ඔය ආකාරයෙන් තමයි ස්ටිච්ගේ සම්පූර්ණ සැකිල්ල නිර්මාණය කරගෙන හොඳ පිට හරව ගත්තාම පෙනුම තියෙන්නේ. මුලින්ම නහය කොටසටත් ඊළඟට කකුල් අත් ඇඟ මුහුණ කොටසටත් පිළිවෙලින් පැඩින් පුරව ගන්න ඕනේ. මේ ආකාරයෙන් ස්ටිච්ට අපි නහය කොටස් වලට මුහුණට අත් කකුල් වලට හොඳින් පැඩින් පුරව ගන්න ඕනේ. මේ විදිහට පැඩින් පුරව ගත්තට පස්සේ පැඩින් පුරවන්න තියාගත්ත විවරේ ඉඳි කටුවක් භාවිතා කරලා නොපෙනෙන මැහුමක් දාගන්න ඕනේ. මේ ආකාරයෙන් අපි පැඩින් පුරවන්න තියාගත්ත විවරය නොපෙනෙන මැහුමක් දාලා තියෙනවා. ඒ ආකාරයෙන් අපි ස්ටිච්ව සම්පූර්ණයෙන් නිර්මාණය කරගෙන අවසන්. එතකොට මේ තමයි අපි නිර්මාණය කරපු ස්ටිච්ගේ අවසාන පෙනුම. මේ ස්ටිච්ගේ ඔයාලට ස්මෝල්, මීඩියම්, ලාර්ජ් කියන සයිසස් 3න් බ්ලොක් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙයාගේ යෝධ සයිස් එකත් එක්ක සයිසස් 5න් පතුරුම් කට්ටල මිලදී ගන්නත් හැකියාව තියෙනවා.